ආයුබෝවන් විශ්වාකර්ෂී ජ්‍යොතිෂ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. කන්‍යා ලග්න හිමියනි, ඔබ ගැනයි කතා කරන්නේ. 2025 මැයි මාසයේ 14 වෙනිදා සිදුවන මේ බ්‍රහස්පති ග්‍රහ මාරුව රාත්‍රී 10:36ට සිදුවන මේ ගුරු ග්‍රහ මාරුව ඔබට කොහොමද බලපාන්නේ? කන්‍යා ලග්නයෙන් උපන් ඔබට කොහොමද කියලායි අද කතා කරන්න සූදානම් වෙන්නේ. කන්‍යා ලග්න හිමියනි, මේ බ්‍රහස්පති ග්‍රහය නැත්නම් මේ ගුරු ග්‍රහය ගෝචරයෙන් උසඹ රාශිගත වෙලා ඉඳලා මිථුන රාශිගත වෙනවා මේ මැයි මාසයේ 14 වෙනිදා. ඔබගේ 10 වෙනි භාවයට නැත්නම් ඔබගේ 10 වෙනි භාවයට මිථුන රාශියට ගෝචරයෙන් ගමන් කරනවා මේ ගුරු ග්‍රහය. මේ ගුරු ග්‍රහය ගෝචරයෙන් ඔබගේ 10 වෙනිට ගමන් කරනකොට ඔබට කොහොමද කියලා අපි කතා කරමු. ඒ වගේම තමයි ඔබගේ උපන් ජන්ම පත්‍රයේ තුල මේ ගුරු ග්‍රහය ඔබගේ 4 ඒ වගේම 7 තැම්පත් වෙලා ඉන්නවා නම් ඔබට අනිවාර්යයෙන්ම ගුරු හංස යෝගයේ ප්‍රතිඵල ලැබෙනවා. මේ ගුරු හංස යෝගය කිව්වම් පංචමහා පුරුෂ යෝගයක්. මේ ගුරු හංස යෝගයේ සුබ ප්‍රතිඵල බොහොමයක් අත්පත් වෙනවා. ඒ ඔබට අත්පත් වීමේ හැකියාව තිබෙනවා. ඔබගේ උපන් ජන්ම පත්‍රයේ ගුරු ග්‍රහය මම කියපු ස්ථානවල තැන්පත් වෙලා තිබෙනවා නම් ඒ වගේම තමයි ඔබගේ උපන් ජන්ම පත්‍රයේ තුල ගුරු ග්‍රහය සුබ ස්ථානයක තැන්පත් වෙලා බලවත්ව තැන්පත් වෙලා ඉන්නවා නම් ඔබට මේ ගුරු ග්‍රහයාගේ මේ යම්කිසි අයහපත් ප්‍රතිඵලයක් අත්පත් වීමේ ඉඩකඩක් තිබේ නම් ඒ දේවල් බොහොමයක් අඩු වෙන බව ඔබ මතක තබා ගන්න මේ ගුරු ග්‍රහයාගේ ග්‍රහ ගෝචරයේ තුලින්. ඒ වගේම ඔබට දැනට ගුරු මහදසාවක් ගුරු අතුරු දසාවක් ගත වෙනවා නම් ඔබට මේ ගුරු ග්‍රහයාගේ බලාපලයේ තුල බෙහෙවින් ඔබට අත්පත් වීමේ ඉඩකඩක් තිබෙන බව ඔබ දැනගත යුතුයි. මේ ග්‍රහලොව සියලුම ග්‍රහයන්ට ජ්‍යොතිෂ තුල යම්කිසි රූපකායන් සඳහන් වෙනවා. එතකොට මේ ගුරු ග්‍රහයටත් රූපකායක් සඳහන් වෙනවා. මේ ගුරු ග්‍රහයාගේ රූපකාය වන්නේ හිසට උටුන්නක් පැලඳී මනුස්ස ස්වරූපයකින් ඒ වගේම පිත්ත දිග ටිකක් මහත් ස්වරූපයක් ගන්න ඒ වගේම මිනිස්සයා වාහනය කරගත්ත එකම ග්‍රහයා විදිහට මේ ජ්‍යොතිෂය තුල සඳහන් වෙනවා. එතකොට මේ ග්‍රහයා මේ බ්‍රහස්පති ග්‍රහයා මිනිස්සයා වාහනය කරගත්තාම කිව්වම ඔබ දන්නවා මිනිස්සයාගේ ජීවිතය තුල බෙහෙවින් බරක් උසුලන ග්‍රහයෙක් විදිහට ජ්‍යොතිෂය තුල සඳහන් වෙනවා. ඔබගේ ධනය මිල මුදල් ඒ වගේම ඔබගේ දරු සම්පත් ඒ වගේම ඔබගේ ජීවිතයේ කීර්තිය ප්‍රශංසා ආත්ම ගරුත්වය මේ වගේ බොහොමයක් කරුණු කාරණා ඔබගේ ජීවිතයේ බරක් උසුලන ග්‍රහයෙක් බවට මේ ගුරු ග්‍රහයා සඳහන් වෙනවා. එහෙනම් මේ ගුරු ග්‍රහයා ගෝචරයෙන් ඔබගේ 10 වෙනිට ගමන් කරන පලාපලය ඔබට බෙහෙවින් ඔබගේ අනාගතයට වැදගත් වෙන බව ඔබට මම මේ කියන කරුණු කාරණා වලින් වැටහෙවි. එතකොට මේ 10 වෙනි තුල ඔබගේ ගෝචරයෙන් ගුරු ග්‍රහයා ගමන් කරනකොට ඔබගේ දෙවැන්නට ඒ වගේම ඔබගේ හතරවැන්නට මේ ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය බෙහෙවින් හම්බ වෙනවා. එතකොට මේ දේවල් වලත් පලාපල ඉස්මතු කරනවා. ඔබගේ හතරවැන්නාධිපති හත්වැන්නාධිපති වෙන ගුරු ග්‍රහයා මේ මිථුන රාශිගත වෙන්නේ. තීක්ෂණ බුද්ධිය ඥාණය කියන එක බෙහෙවින්ම මේ ගුරු ග්‍රහයා ග්‍රහ මාරුවීම තුලින් ඔබට අත්පත් වෙනවා. ඔබ වෙනදට වැඩිය කල්පනාකාරීව වැඩ කටයුතු වල නිරත වෙන ස්වභාවයක් ඒ වගේම ඔබ වෙනදට වැඩිය තමන්ගේ කීර්තිය ප්‍රශංසාව මේ වගේ දේවල් ගැන බෙහෙවින් කල්පනාකාරී වෙලා තමන්ගේ චරිත ස්වභාවය පවා ආරක්ෂා කර ගැනීමට බෙහෙවින් තමන් ඉඩකඩ හදාගන්න කාලවකවානුවක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබට මේ ගුරු ග්‍රහයාගෙන් යම්කිසි අයහපත් ප්‍රතිඵල තත්වෙන ස්වභාවයක් දකින්න ලැබෙනවා. ඒ තමයි ඔබගේ රැකියාව තුල වෙනස් වීමක් දකින්නට ලැබෙනවා. ව්‍යාපාරික කටයුතු වල වෙනස් වීමක් දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ ඔබ දැනට රැකියාව කරගෙන යන ස්ථානයේ යම්කිසි වෙනස් වීමක් ඔබ නැත්තම් දරන නිලතලයේ යම්කිසි වෙනස් වීමක් දක්නට ලැබෙන කාලයක් බවට මේ ගුරු ග්‍රහ මාරු වීමත් සමගම දකින්නට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාරික කටයුතු වල ඔබ බලාපොරොත්තු වෙන ලාභය ඔබට උපයා ගැනීමට නොහැකි කාලවකවානුවක් බවට පත් වෙයි. වසරක කාලවකවානුවක් තිබෙනවා මේ ගුරුගේ ග්‍රහ මාරු වීම. ඒ වගේම තමයි ඔබගේ හිතේ සතුට තරමක් රඳා පවත්වා ගැනීමට අපහසු ගතියක් දකින්නට ලැබෙනවා. මේ ගුරු ග්‍රහයා ඔබ කවුරුත් දන්නවා වෙන්නට පුළුවන් ආධ්‍යාත්මික ග්‍රහයෙක් බව ජ්‍යොතිෂය සඳහන් වෙන බව. එතකොට මේ ගුරු ග්‍රහයා තුලින් අපගේ ආධ්‍යාත්මික වර්ධනයක් මේ කාලවකවානු තුල දකින්න පුළුවන්. Taman පෙර පිනක් කරලා තිබෙනවා නම් අනිවාර්යෙන්ම Taman ආධ්‍යාත්මික භාවයකට නැඹුරු වෙනවා. Taman
ආධ්‍යාත්මික ගමනක් යන්න සූදානම් වෙනවා. ඒ වගේම තමන් අදහන ආගම තුළ වෙනදට වැඩිය නැඹුරුවකින් කටයුතු කරන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. මේ ගුරුගේ ග්‍රහ මාරු වීමත් සමගම කන්‍යා ලග්න හිමියන්ගේ දක්නට ලැබෙන ස්වභාවයක්. එතකොට මේ දේවල් තුලින් ඔබට අයහපත් ප්‍රතිඵල අත්වෙන්න පුළුවන් නම් ඒ දේවල් අනිවාර්යෙන්ම ඔබට නැති කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. තව දෙයක් ඔබට දැනුවත් කළ යුතුයි. ඔබගේ විවාහ ජීවිතය තුළ මේ සෙනසුරුගේ ග්‍රහ මාරු වීම මාර්තු මාසයේ 29 වෙනිදා සිදු වුණා. ඔබගේ විවාහ ජීවිතයේ යම්කිසි ප්‍රමාද වීම විවාහයට යන්නට ප්‍රමාද වීම නැත්නම් විවාහ ජීවිතය තුළ වාද විවාද ප්‍රශ්න ගැටලු මතුවෙන ස්වභාවයක් මම සෙනසුරුගේ ග්‍රහ මාරු වීම තුළදී දැනුවත් කරා. එතකොට මේ ගුරුගේ ග්‍රහ මාරු වීම තුළනේ ඔබට යම්කිසි ඔබගේ විවාහයට ප්‍රශ්න ගැටලු ගෙනෙන පිහිටීමක් දෙදෙනා අතර යම් යම් මතභේද ඇති වෙලා ප්‍රශ්න ගැටලු උද්ගත වෙන ස්වභාවයක් දකින්න ලැබෙනවා මේ ගුරුගේ ග්‍රහ මාරු වීම සමග. ඒ නිසා ඔබ දැනගත යුතුයි මේ ප්‍රශ්න බොහොමයක් ඔබට පුළුවන් ඔබ කරගෙන යන වැඩ කටයුතු වලදී සිහි කල්පනාව පවත්වාගෙන නැත්නම් ඔබ ආශ්‍රය කරන පිරිසත් සමග බොහොම කල්පනාකාරීව කටයුතු කිරීමෙන් ඔබට පුළුවන් මේ ප්‍රශ්න බොහොමයකට Taman තුලින්ම උත්තර හොයාගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම අර මුලින් කිව්වා වගේ Tamanගේ ඥානයේ බුද්ධිය භාවිතා කරන්න මේ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට. එතකොට ඔබට පුළුවන් ඔබගේ ප්‍රශ්න බොහොමයකට විසඳුම් ලබා ගන්න. ඒ වගේම තමයි ඔබගේ ඉඩමක්, ගෙයක්, වාහනයක් මේ වගේ දෙයක් විකුණන්න බලාපොරොත්තු වෙමින් හිටියානම් ඔබ තව ටිකක් ප්‍රමාද කරන්න. මේ දේවල් ඔබ බලාපොරොත්තු වෙන ලාභය ඔබට අත්පත් කර ගැනීමේ හැකියාව අඩුයි මේ ගුරුගේ ග්‍රහ මාරු වීමත් සමගම. ඒ නිසා මේ දේවල් ප්‍රමාද කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔබගේ නීතිමය සම්බන්ධයෙන් යම්කිසි කරුණු කාරණා තිබෙනවා නම් ඒ දේවල් ටිකක් වැඩි වෙන ස්වභාවයක් දකින්න ලැබෙනවා. ඒ වගේම ඔබගේ නිවස සම්බන්ධයෙන්, ඉඩම සම්බන්ධයෙන් යම්කිසි වාහනයක් වෙන්න පුළුවන්. ඔබගේ විවාහ ජීවිතයේ යම්කිසි දෙයක් නීතිමය මාර්ගයට ගෙනියගෙන අරන් ගිහිල්ලා ඔබට දෙයක් ලාභයක් බලාපොරොත්තු වෙන්න නැත්නම් ඔබට සාධාරණයක් බලාපොරොත්තු වෙන කියන මතයේ තුල ඔබ නීතියට යාමට ඉඩකඩ බලාපොරොත්තු වෙමින් හිටියානම් ඒ දේවල් වලින් ඔබට තරමක් අයහපත් ප්‍රතිඵල අත්පත් වීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ටිකක් කල්පනාවෙන් කියන එකත් මතක් කරනවා මේ කන්‍යා ලග්න හිමියන්ට. කන්‍යා ලග්න හිමියනේ හැබැයි ඔබට ඔබගේ එදිනදා ජීවිතය තුළ ඔබ බලාපොරොත්තු වෙන මිල මුදල් ඔබට සාමාන්‍ය විදිහටම ඔබගේ අතමිට ගැවසෙන ස්වභාවයක් දකින්න ලැබෙනවා. ලොකු ආර්ථික අපහසුතාවයකට ලක් වෙන ස්වභාවයක් මේ ග්‍රහ මාරු වීම සමග දකින්න ලැබෙන්නේ. අර මම කියපු මුලින් ඔබ දැනුවත් කරා වගේ රැකියාව සම්බන්ධයෙන්, ඒ වගේම ඔබගේ ගේ දොර සම්බන්ධයෙන්, විවාහ සම්බන්ධයෙන් මේ වගේ කරුණු කාරණා කිහිපයක් ඇතිවීමට ඉඩකඩ තියෙනවා. මේ දේවල් තමන් සිහි බුද්ධියෙන් තමන්ගේ උත්සාහය මතින් වෙනස් කරගන්න පුළුවන් කියන එක මතක් කරගන්න. මොකද මේ ජ්‍යොතිෂය තුලින් ඔබට ගෙනෙන ග්‍රහ පලාපලය මතම ජීවිතය රඳා පවත්වන්න එපා. උත්සාහය කියන එක අනිවාර්යයෙන්ම ජීවිතය තුළ තියාගන්න. එතකොට බොහොමයක් ප්‍රශ්න කරදර වලින් මිදීමේ හැකියාව ඔබට තිබෙනවා. කන්‍යා ලග්න හිමියනේ. කන්‍යා ලග්න හිමියනේ ඔබගේ ලග්න පාපියෙක් විදිහටයි මේ ගුරු ග්‍රහයා සටහන් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගුරු ග්‍රහයා ඔබට ඔබගේ ගුරු මහදසාවක් අතුරු දසාවක් ගත වෙනවා නම් යම් කිසියෙන් අයහපත් ප්‍රතිඵලයක් ගෙන්නේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඔබ ඔබගේ ජන්ම පත්‍රය ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියාට කියලා හෝ නැත්නම් ඔබට පුළුවන් අපෙන් ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න. ඒකලා නිවැරදිව උපදෙස් අරගෙන මොනවා හරි අපලයක් නැත්නම් බාධක කරදර ගෙන දෙන ග්‍රහ පිහිටීමක් තිබෙනවා නම් ඒ දේවල් වලට නිවැරදිව වත්පිළිවෙත් කරගෙන ඉදිරියට යන්න කියලා මතක් කරනවා කන්‍යා ලග්න හිමියන්ට. එහෙනම් කන්‍යා ලග්න හිමියනේ මේ ග්‍රහ පලාපලය තුලින් ඔබට නැත්නම් මේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරු තුලින් මේ වගේ සිදුවීමට ඉඩකඩ තිබෙනවා මේ මැයි මාසයේ 14 වෙනිදාගෙන් පසුව. ඒ නිසා ඔබ දැනගත යුතුයි මේ දේවල් වලට මම කියපු විදිහේ වැඩ කටයුතු කරගෙන ඔබගේ ඉදිරියට අරගෙන යන්න, ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් අපගේ දුරකථන අංකයට පණිවිඩයක් දීලා සියලු විස්තර මාත් එක්ක සම්බන්ධ වෙලා දැනගෙන ඔබගේ ඉදිරි අනාගතය කොහොමද ගොඩනැගෙන්නේ සැකසෙන්නේ කියන එක මාත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු හරියට හරියාකාරව කරගෙන යන්න. ඒ වගේම අපල කරදර දිනනවා නම් ඒ දේවල් වලට කළ යුතු පිළියම් දැනගෙන ඉස්සරහට යන්න. එහෙනම් ඔබගේ ජීවිතය සාර්ථක කරගෙන ඉස්සරහට යන විශ්ව මාතාවගේ ආකර්ෂණ බලයේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කන්‍යා ලග්න හිමියන්ට. කන්‍යා ලග්න හිමියනේ මමත් ඔබට ජය වෙන්න කියලා, සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ ග්‍රහ මාරුවත්, ඒ වගේම ඔබගේ ඉදිරි අනාගතයත්. එහෙනම් කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජීවිතය සාර්ථක වෙවි, දිනෙන් දින දියුණු වෙවි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න ශක්තිය, වීරිය වැඩෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබට තෙරුවන් සරණයි.